Hello, welcome back to my YouTube channel. ඉතින් කොහොමද හැමෝටම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් මේක තමා මගේ තාත්තගේ 3 මාස දානේ. මගේ තාත්තා නැති වෙලා අදට 3 මාසයක් වෙනවා. ඉතින් මාස 3ක් ගෙවිලා ගියාද කියලාවත් හිතන්න බැරි තරම් අපිට ඒක මාර විදිහට හිතට දැනෙනවා. ඉතින් මේ ලෑස්ති වෙන්නේ අපේ තාත්තගේ 3 මාසේ දානේ ලස්සනටම කරන්න. මේ ඇවිල්ලා ඉන්න හැමෝම තාත්තා ඉස්සර ඉඳන්ම ආශ්‍රය කරපු යාළුවෝ හැමෝම. තාත්තගේ යාළුවෝ තමයි මේ හැමෝම ඇවිත් උදව් කරන්නේ. තව අපේ ගමේ අහල පහල කට්ටිය ඇවිල්ලා උදව් කරනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. පින්කමක් කීවහම හැමෝම ඇවිල්ලා උදව් කරනවා. මගේ තාත්තා ගැන කීවොත් මගේ තාත්තා කියන්නේ හරිම හිත හොඳ මනුස්සයෙක්. මාර විදිහට උදව් කරනවා හැමෝටම. එයාගේ හිත ගොඩාක් හොඳයි. අදටත් එයාව මතක් වෙනකොට ඇස්සල කඳුළු වැටෙනවා. එච්චරකට හැමෝම කියන්නේ හිත හොඳ මනුස්සයෙක් කියලා. ඕනම කෙනෙක්ට ඕනම උදව්වක් කරනවා. සල්ලිද හැමදේම අතින්. එයාගේ මහන්සියෙන් දෙයක් කරොත් එයා සල්ලි ගන්නේ ටිකයි භාගයයි ගන්නේ. මොකද එයාගේ හිත එච්චරකට හොඳයි. අපි හිතපුවත් නැති විදිහට තමයි එයා යන්න ගියේ. එයා අසනීප වුණා එකපාරටම. මගේ තාත්තා ඒ කියන්නේ ෆිට් එක හැදෙන්න ගත්තා. එතකොට නම් මම ලංකාවේ හිටියේ නෑ. මම දැක්කේ නෑ ඒක. ඉතින් එක දිගට මාසෙකට 2-3 ගමනක් එයාට ෆිට් එක හැදෙන්න ගත්තා. ඊට පස්සේ කොහොම හරි මම ආවත් හරි ආයෙ එයාට හැදුන්නේ නෑ ෆිට් එක. එයා හොඳින් හිටියා. ඊට පස්සේ ටික කාලයක් ගිහින් තමයි මේ දේ සිද්ධ වුණේ. එකපාරටම එයා හිටි හැටි අසනීප වුණා. එයාගේ ඇඟට අමාරුයි කීවා, උණ කීවා. ඉතින් අපි හොස්පිටල් ඇඩ්මිට් කරා. දවස් 3කින් එයා යන්නම ගියා. අපිට කිසිම කරදරයක් කරේ නෑ. එයාට දෙන්න පුළුවන් උපරිම විදිහට අපි දේවල් කරා. අපිට පුළුවන් විදිහට අපි යාට සැප දුන්න දරුවෝ විදිහට. එයාට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. ඔක්කොම ගෑනු ළමයි. ඒ කියන්නේ මට හැමතිස්සෙම හිතෙන්නේ අපි යාට සැලකුවා මදි කියලා. මට පුළුවන් උපරිමයෙන්ම මම බලාගත්තා එයාව හරි ආදරෙන්. එයාට මොනවා කීවත් එයා hina වෙලා දරා ගන්නවා. ඒ හැමදේම hina වෙලා බාර ගන්නවා. එයා හැමතිස්සෙම කිව්වේ මගේ දුවලට මං කරදරයක් වෙන්න තියන්නේ. කරදරයක් කරන්නේ නැතුව මම මැරිලා යනවා කියලා. ඉතින් කීවා වගේම එයා අපිට කිසිම කරදරයක් කරේ නෑ. එක දවසක්වත් අපිට කිසිම දෙයක් කරේ නෑ. එයා යන්නම ගියා අන්තිමට. මේ එදා දානේ දවසේ රෑ. ඉතින් අපි 300කට විතර පිරිසකට ආරාධනා කරා. ඉතින් නෑදෑයෝ අනිත් එක්ක අපි කියපු හැමෝම ඇවිල්ලා හිටියා. මේ දේවල් මට දැන් දැක්කහම හිතට පුදුම දුකක් දැනෙනවා. මොකද මේ මගේ තාත්තා වෙනුවෙන් කියන හැඟීම මට එනවා. එතකොට මට දුකක් දැනෙනවා. මොකද තාත්තත් එක්ක හිටපු කාලේ මදි කියලා හිතෙනවා හැම තිස්සෙම. තාත්තා අවුරුදු 74ක් ජීවත් වුණා. 73ක් ජීවත් වුණත් මට හිතෙනවා තව මදි කියලා. ඊට පස්සේ රෑ වෙලා පිරිත් දේශනාවක් තිබ්බා. ගිහි පිරිත් තමයි කිව්වේ. මේ පහුවදා උදේ හාමුදුරු වඩම්මන වෙලාව. ඉතින් ආයෙත් තාත්තව දකින්න ලැබෙන්නේ නෑනේ කියලා දැනෙද්දි හිතට ලොකු දුකක් දැනෙනවා. ඒත් ඉතින් මොනා කරන්නද? එයා කැමති දේවල් එයා සතුටු වෙන විදිහට අපි හැමදේම අපිට පුළුවන් විදිහට පුළුවන් උපරිමයෙන්ම කරා. අපිට ඕනනේ එයා සතුටින් ඉන්නවා බලන්න. මගේ තාත්තා ඉස්සර ඉඳන්ම පන්සලේ තමයි ඉන්නේ ගොඩාක් වෙලාවට. පන්සලේ දේවල් හැමදේම මගේ තාත්තා කරනවා. සමිතිවල ඒ දේවලුත් මගේ තාත්තා හරි ලස්සනට කරලා තියෙනවා. මගේ තාත්තට සැරසිලි කරන්න එයාට මාර ලොකු හැකියාවක් තියෙනවා.
ඉතින් අපේ තාත්තගේ වැඩේ ලස්සනටම කරා කියලා අපි හිතනවා. ඔයගොල්ලන්ටත් බලන්න මම පුළුවන් විදිහට චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. එහෙනම් අදට ගිහින් එන්නම් හැමෝම පරිස්සමට. පරිස්සමින් ඉන්න. ආදරෙයි.